මෙහි බීචස් තුනක් තියෙනවා. North Beach එකයි, South Beach එකයි, Castle Hill Beach එකයි. Guess where we are today? We are in Tenby. අපි ආව Tenby වලට Tree Forest වල ඉඳන් පැය 3:00ක් විතර ට්‍රේන් එකේ එන්න දැන් තමයි මේ ටිකකට කලින් තමයි අපි අපේ ලගේජස් එහෙම හොටෙල් එකට දාලා චෙක් ඉන් උනේ. ඊට පස්සේ පොඩ්ඩක් ආවා ඇවිදින්න. හරිම ලස්සනයි, හරිම රිලැක්සිං බීච් එකක් තියෙන. ඒ වගේම අර අනිත් මෙහි අපි දැකපු බීචස් වලට වඩා ගොඩක් අර ක්ලියර් වෝටර් තියෙන හරිම රිලැක්සිං සරවුන්ඩින් එකක් තියෙන්නේ. මේක මම ගොඩක්ම දැකපු දෙයක්. පැස්ටල් කලර් බිල්ඩින්ග්ස් තියෙනවා. ඒක නිකන් තීම් එකක් වගේ මෙහෙ. හරිම ලස්සනයි ඉතින්. අපි දැන්ට ඉන්නේ North Beach එකේ. මේකේ බීචස් තුනක් තියෙනවා. එකක් South Beach එක, North Beach එක, ඊට පස්සේ Castle Hill Beach එක. Castle Hill මම හිතන්නේ ඔව්. තුනක් තියෙනවා කොහම හරි. අපි ඉන්නේ North Beach එකේ. අද දවස් අපි හාබර් එකයි බීච් එකේ පොඩ්ඩක් ස්පෙන්ඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ ඇවිදගෙන යනවා දැන් මේ ස්ට්‍රීට් එකේ. හරිම ලස්සනයි. අර පැස්ටල් කලර්ස් බිල්ඩින්ග්ස් හැම තැනම තියෙනවා නිකන් එක මෙහෙ තීම් එක වගේනේ. හරිම ලස්සනයි. මේ පැත්තේ මම මේ පහු කරගෙන යන්නේ අර වෝල් එක 12th century වල හදලා තියෙන තාම මේ විදිහටම තියෙනවා. ආචස් පහක් තියෙනවා කියලා තියෙනවා. මේ වෝල් එක අර නෝමන්ස්ලාගේ කාලේ යාලා ඔය වෝස් වලින් කියන්නේ වෙල්ෂ් පොපියුලේෂන් එක යාලව ඇටැක් කරලා ඒ වලින් බේරෙන්න හදපු ලොකු වෝල් එකක් කියලා තමයි කියන්නේ. ඒක එහෙමම තාමත් තියෙනවා මේකේ ෆන්. දැන් මේ බීච් එක ගාව ඉන්නේ. මේ පිටිපස්සේ ඔයාලට පේනවාද පැස්ටල් කලර් බිල්ඩින්ග්ස් තියෙනවා. තව ඉස්සරහට තව ගොඩක් ලස්සනට පෙනේ කියලා අපිට හිතෙනවා. මම මෙතන නවතනවා ලස්සන හින්දා. අපිට අයිලන්ඩ්ස් දෙකක් මෙතනට පේනවා දැනට. මම යන්න ඉන්න අයිලන්ඩ් එක කැල්ඩි අයිලන්ඩ් කියන එක. මේ සෙන්ට් මාග්‍රට්ස් එකට යන්න දෙන්නේ නැති කතාවක් කියනවා. මොකද අර මෙයාලා පෆින්ස්ලා ටේකන් එක රිසර්වේෂන් එකක් වගේ ඒක කරලා තියෙන්නේ. ගොඩක් අපිට යන්න දෙන්නේ නැති කතාවක් තමයි මම කියවදී දැක්කේ. මම නිකන් පිස්සෙක් වගේ යන්නේ ගණන් ගන්න එපා. තාම අපි කියන්නේ පහලට ගියේ නෑ. කියන්නේ බීච් එක ගාවට ගියේ නිකන් මේ උඩින් බලාගෙන යනවා. මොකද අපිට තව දවස් දෙකක්ම තියෙනවානේ. ගොඩක් ටයිම් එක තියෙනවා. ඒකෙන්ද රෂ් කරන්න ඕනේ. අපි මේ පොඩ්ඩක් ආඩි වෙලා ඉන්නවා පහලට යන්න නැතුව. මේ අද මාරම පර්ෆෙක්ට් දවසක්. ඒ කියන්නේ මේ මම මෙහෙට එන්න කලින් හොයලා බලනකොට මම දැක්කේ මෙහෙට ගොඩාක් සෙන කියනවා. හරිම ක්‍රවුඩඩ්. දැන් සම්මර් දවස්නේ ඒකින්ද ගොඩාක් ක්‍රවුඩඩ් වෙයි හැම කියලා හිතුවේ. ඒ වුණාට මේ ක්‍රවුඩඩ් නැහැ. සීතලකුත් තියෙනවා පොඩි. ඒ වුණාට අවුවක් තියෙනවා. ලොකු සෙනගකුත් නැහැ. හරිම පර්ෆෙක්ට්. චුට්ටක් මේ වාඩි වෙලා ඉන්නවා. අයිලන්ඩ් එක අපිට පේනවා. ඊට පස්සේ
මේ බෝට්ස් නවත්තලා තියෙනවා. අපි මේ වාඩි වෙලා ඉන්න තැනත් හරිම ෂොක් පහලට මේ ඇවිදගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ බීච් එක. අපි ආවා බබල් ටී එකක් ගන්න. බබල් ටී ෂොප් එකක් දැක්කා. මේ කොහෙ ගියත් බබල් ටී ෂොප්ස් අතාරින්නේ නැහැනේ. දැන් මේක හදනකම් ඉන්නවා. ඊට පස්සේ අපි ඔයාලට පෙන්නවනේ අයිලන්ඩ් එකට පයින් යන්න පුළුවන් මෙතන ඉඳන්. අපි දැන් බැලුවේ පොඩි වෝක් එකක් දාලා බලන්න. මොකද අපිට හරියටම හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තියෙන්නේ 3ට. අපේ රූම්ස් වලට. ඒක 12:00 යිද කදලා වෙත ගාමිට කරන්න දෙයක්වත් නැහැ. පොඩ්ඩක් ඇවිදින්න තමයි තියෙන්නේ. Colors, but not enough to picture your smile. Make it never fade. It can make my day. Just wait. Oh, I can be your love, your sunlight. So keep your eyes on me. Yeah. පියනවා උඩට. ටිකට්ස් ගන්න තිබුණා පවුම් 5යි ඇඩල්ට් කෙනෙක්ට. මේක මේ සෙන්ට් කැතරින්ස් අයිලන්ඩ් එකේ තියෙනවා කියන්නේ ලොකු චැප්ලන්ස් එකක්. උඩට ගිහිල්ලා ඕන තරම් වෙලා ඉන්න පුළුවන් කිව්වා. 30 minutes කහද ඩොකියුමන්ටරි එකක් තියෙනවා කිව්වා. උඩ ගයිඩ් කෙනෙක් ඉන්නවා කිව්වා. ලස්සන view එක එන්ජොයි කරන්න පුළුවන්. ටිකක් උඩට ඇවිල්ලා ඉන්න. ලෝක පිටිපස්සෙන් එන. This path is so slippery. භාගයක් මගේ දොරට ඇවිල්ලා තියෙන්නේ දැන්. දැන් එයා ෆොටෝස් අරන් හිමීට එද්දි වෙලාව හරි. අයියෝ වන්න හරි බයයි මේ වල යති. එතන මම උඩටම ආවා. අපි ගිහින් බලමු. What is this? මේ ඔයාලට පේනවද දන්නේ මෙතන මේ නිකන් දලක් වගේ එකක් තියෙන්නේ අන්න බ්‍රිජ් එක. මම හරි බයයි මේකට. බලමු ගෝකු කොහමද එන්නේ කියලා. Sunny days, so paint my world with your colors. විෂින් වෙල් කියලා අපි අර මේ ලංකාවෙත් තියෙන නේ අර මේ කාසියක් දාලා වගේ මේක විෂ් කියලා අන්න එහෙම එකක් තමයි මෙතන තියෙන්නේ. ඔතන තියෙන්නේ තමන්ගේ විෂ් එක ලියලා අර වගේ කොලයක ඊට පස්සේ මෙන්න මෙතනින් දාන තියෙන මේ ගොඩක් කට්ටියගේ විෂස් තියෙන්නේ. wishes, dreams and prayers. Someone is making a wish now. So you make your wish and then you keep it on there, roll it. What did you do? Yeah, or Pirates of the Caribbean. They might have. Pirates Code of Conduct. This is old television, is it? yes. It's 70 years old. 70 years old, yeah. Oh my god. St. Catherine's Island, throne room. Oh, King Goku. Oh my god! Wow! Hello. Okay. Princess is getting ready. Kyunwashi.
wow view එක එන්න ලස්සනයි. Oh my god, that is so scary. That is super scary. It's super scary. I can't look at him. I can't look at him. මට හිතෙනවා මෙයාව හීනෙනුත් දැක්කේ කියලා. ඒ මොනසෙ මම මෙයා දිහා බලන්නට ඔයාලට රෙකෝඩ් කරන්නේ අයියෝ. ඒක තමයි කට්ටිය අර ෆීඩ්බැක්ස් වල ලියලා තිබුණේ මේ super scary කියලා. It's a chaplaincy room, isn't it? Prayer hall. Yeah, prayer hall, yeah. Smells like ash. මේ අපි මේ දැන් ගියපු තැන් වල තමයි මෙයාලා ගන් පවුඩර්ස් එහෙම මේ ස්ටෝර් කරලා තිබිලා තියෙන එක නිකන් අමුතු මේ අමුතු ස්මෙල් එකක් තියෙන යද්දි. මෙයා මේ මැරිච්ච කට්ටිය ගඳයි කිකි කියා. අයියෝ අයියෝ. එතන තියෙන ලෑම්ප් කොරිඩර් එකක්. ඊට පස්සේ හැන්ඩ්ලින් රූම්. Oh my goodness. අර වාහනේ වැඩ සැකිලි හැමක් තියෙනවා මෙතන අම්මා. වඩර බයයි. This is the jail. In the jail they had the bathtub. Yeah, of course. Yeah, මාරම ඉන්ටරෙස්ටිං විදිහට මෙයා එක මේ හදලා තියනවා. ඒ තිබුණ දේවල් ඒ විදිහටම තියලා. Luxury prison cell. Oh. මේ room එක luxury prison cell එකක්ලු. මේකේ අර අනිත් ඒවාලට වඩා punishments අඩුයිලු soldiers ලට. එහෙම තමයි කියන්නේ. What? Let's go up. Yeah. Honey, someone is going. Someone is mad. Come here. Take that. Let's take it home. Let's have jellyfish curry. අපි සීෂෙල්ස් එකතු කරන ගමන් ඉන්නේ. අපි කොහොමද දැන් බීච් එකට එනවා. තව එඳුම් මාරු කරගන්න ඕනේ. ඊට පස්සේ බීච් එකට යන්න ඉන්නේ. හවස් වෙනකන් බීච් එකට වෙලා ඉන්නවා සන්සෙට් එක වෙනකන්. පුළුවන් වුණා. මේ සී ෆුඩ් මොනවා හරි දෙයක් try කරන්න ඕනේ කියලා මම හිතාගෙන ඉන්නේ. You don't know what I'm saying. වුණා දැන් බීච් එකට යන්න හැදුවේ ආපහු කොහොමත් අඳුම් මාරු කරගන්න හොටෙල් එකට එන්න ඕනිකම තිබුණා. දැන් අපි පොඩ්ඩක් රෙස්ට් කරා කොෆි එකක් බිව්වා. දැන් අපි බීච් එකට යන්න හදන්නේ. අනිත් හැම පාරකම බීච් එකට ගියාට රැල්ලවත් පාගන්න නැහැ නේද? මේ පාර ඔක්කොම ලෑස්ති වෙලා ආව ඇඳුනුත් අරගෙන. Oh my love. I take one look at you, you're taking me out of the ordinary. I want you laying me down till we're dead and buried on the edge of your knife, staying drunk on your vibe. The angels up in the clouds are jealous knowing we found something so out of the ordinary. You got me kissing the ground of a sanctuary, trying to be with your touch. Oh Lord, return me to dust. The angels up in the clouds are jealous